ආදරවන්තයින්ගේ දවස කියලා. ආදරවන්තයින්ගේ දවස් සමරන ඔයා පුතේ අටුම තරමේ ඔයාගේ අම්මට ඔයාගේ තාත්තට සුවපැතුම් පතක් දුන්නා. එතනින් එහාට ගිහිල්ලා ඔයාගේ දැන් මෙතන නැතුව නෙමෙයි සමහර අය ඉන්නවා ඔයාගේ ආදරණීය කෙනා වෙනුවෙන් මොන හරි දේවල් දෙන්න ඇති, හොරෙන් දෙන්න ඇති, චොකලට් දෙන්න ඇති, කොහොම මේ සතිය දෙනවා. හැබැයි ඇයි එක දවසක් ආදරවන්තයෙක්ගේ දවස කියලා නම් කළා තියෙන්නේ. ඇයි මේකට වැලන්ටයින් කියලා ආවේ? මේ දවස් ලංකාවේ බෞද්ධ අයට ලංකාව විතරක් නෙමෙයි සමස්ත ලෝකවාසී බෞද්ධ ගොඩක් අයට වැදගත්